ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ ලෝකයේ ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාවේදී ක්‍රීඩකින් දැවියන ආකාර 11ක් තියෙනවා. අද මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ පිළිබඳවයි. වෙනද වගේම අදත් ආයුබෝවන් කියලා ලෝකයා YouTube නාලිකාවට පිළිගන්න ගමන්ම මේ ගැන තොරතුරු දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානය තෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවෙකු දැවී යන ආකාර 11ක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් දැවී යන ආකාර 5ක් තියෙනවා වගේම අනිත් දැවී යාම් සුලභව අපට දැක ගන්න ලැබෙන ඒවා නෙවෙයි. 1. පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීම. 2. පන්දු රකින්නෙක් උඩ පන්දුවක් ලබා ගැනීම. 3. කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම. අපි ඒකට සාමාන්‍යයෙන් කියන්නේ LBW කියලා. කඩුල්ල කෙලින් නැදී එන පන්දුවක් ශරීරයෙන් ආවරණය වී පන්දුව ශරීරයේ දැවටීමෙන් සිදුවන දැවී යාමක්. 4. කඩුළු අතර ලකුණු කරා දිව යාමේදී දුවද්දී දැවී යාම. 5. කඩුළු රකින්නා විසින් පිතිකරු ක්‍රීඩා කරන සීමාවෙන් ඉදිරියට ගිය පසු ස්ටම්ප් කිරීමකට ලක්කර දැවී යාම. 6. පන්දු රකින්නන්ට බාධා කිරීමෙන් දැවී යාම. 7. පන්දුවට වරක් පහර දී පසුව නැවතත් පන්දුවට පහර දීම. 8. හිට් විකට් අවස්ථාව. පිතිකරුවාගේ ශරීරය එවිට පැළඳ සිටින ක්‍රීඩා උපකරණ හෝ පිත්ත කඩුල්ලේ වැදීම නිසා සිදුවන දැවී යාම. 9. කාලය ඉක්මවා දැවී යාම. ක්‍රීඩා පිටියට පැමිණීමට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මිනිත්තු 5ක කාලයක් හිමිවන අතර එය පසු වී පිතිකරණයට පැමිණියහොත් එය දැවී යාමක් ලෙස සලකනවා. එක්දින හා T20 තරඟවල මේ කාලය මිනිත්තු 2ක්. 10. පන්දුවට පහර දීමට යාමේදී හෝ පහරදී අවසන් වූ පසු පන්දුව අතින් ඇල්ලීමෙන්ද දැවී යාම සිද්ධ වෙනවා. 11. පිතිකරු පිටියෙන් ඉවත්වීම. යම්කිසි හේතුවක් නිසා පිතිකරු පිටියෙන් ඉවත්ව යන අවස්ථාවක නැවත පිතිකරණයට පිවිසීමට විනිසුරුවරයාගෙන් හෝ ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාගේ අවසරයක් නොලැබුණහොත් එයද දැවී යාමක් ලෙස හඳුන්වනවා. මීට අමතරව මැන්කඩ් ක්‍රමයටද දැවී යාම සිදුවන අතර එය ප්‍රධාන දැවී යාම අතරට අයත් වෙන්නේ නැහැ. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවෙකු දැවී යන ආකාර ගැනයි. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් අපගේ YouTube නාලිකාවත් subscribe කරලා අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.